ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක්ද? ලුණු අපේ ආහාරවල රසය වැඩි කරන අතර එය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වේ. ලුණුවල ඇති සෝඩියම් ශරීරයේ නිවැරදි ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර එය ශෛලවලට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීම සඳහා උපකාරී වේ. ලුණුවල වැදගත්කම. ලුණු ජීවිතයට අවශ්‍යයි. එක්සත් ජනපද රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාපීඨයේ මහාචාර්ය පෝල් බ්‍රෙස්ලින් පවසයි. අපගේ සියලුම නියුට්‍රෝනවල මොළයේ කුඳු ඇට පෙළේ සහ සියලුම මාංශ පේශිවල සෛල විද්‍යුත් ක්‍රියාකාරී කිරීම සඳහා ලුණු විශේෂයෙන් වැදගත් වේ. එය සම සහ අස්ථි සඳහාත් අත්‍යවශ්‍ය අංගයකි. ප්‍රමාණවත් පරිදි සෝඩියම් නොමැති නම් අපි මේ යනවා යයි මහාචාර්ය බ්‍රෙස්ලින් අනතුරු අඟවයි. සෝඩියම් ඌනතාවය හයිපොනට්‍රේමියාවට හේතු වන අතර එයට මානසික ව්‍යාකූල බව, නුරුස්සන බව, ප්‍රතිචාර දැක්වීම දුර්වල වීම, වමනය, වෙවුලීම සහ කෝමා තත්ත්වයන් ඇති කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සෝඩියම් ග්‍රෑම් 2ක් අඩංගු වන ග්‍රෑම් 5ක දෛනික ලුණු පරිභෝජනයකි. එය දල වශයෙන් තේ හැන්දක ප්‍රමාණයට සමාන වේ. නමුත් සාමාන්‍ය ගෝලීය පරිභෝජනයෙන් ග්‍රෑම් 11ක් පමණ වේ. මෙය හෘද වාහිනී ආශ්‍රිත රෝග, මාංශ පිළිකා, තරබාරුකම, ඔස්ටියෝපොරෝසිස් සහ වක්ගඩු ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම් වැඩි කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව අතිරික්ත ලුණු පරිභෝජනය හේතුවෙන් සෑම වසරක මිලියන 1.89ක පිරිසක් මිය යති. ප්‍රධානතම ලුණු පරිභෝජකයා. බොහෝ රටවල ලුණු අධිපරිභෝජනය වී ඇත්තේ සැකසූ ආහාරවලට ඇති සැඟවුණ ලුණු ප්‍රමාණයෙනි. එහෙත් ඊට ඇති ඇතැම් හේතු ඓතිහාසිකය. කසකස්ථානයේ ජනතාව දිනකට ලුණු ග්‍රෑම් 17ක් පමණ පරිභෝජනය කරන අතර එය නිර්දේශිත ප්‍රමාණය මෙන් 3 ගුණයකටත් වඩා වැඩි අගයකි. මරියම් ජීවත් වන්නේ කසකස්ථානයේ අගනුවර වන ඇස්ටානාහිය. ඒ අපේ උරුමය නිසායි ඇය පවසයි. සතවර්ෂ ගණනාවක් තිස්සේ අපි ලුණු භාවිතයෙන් කල් තබාගත් මස් පරිභෝජනය කළා. පවුල් සීත ඍතුව සඳහා ආහාර ගබඩා කරනවා. ඔවුන්ට සම්පූර්ණ ගවයෙක් බැටළුවෙක් පමණක් නොවේ අශ්වයෙක්ගෙන් අඩක් වුණත් කල් තබාගත හැකිය. මෙයට 8 වසරක පෙර මරියම්ගේ දියණිය සෞඛ්‍ය ගැටලුවක් ඇතිවන්නට විය. ඇගේ වෛද්‍යවරයා උපදෙස් දුන්නේ සීනි මේදය මෙන්ම ලුණු අධික ආහාරයට ගැනීම අඩු කරන ලෙසටයි. එවිට පවුලේ අය වහාම ඔවුන්ගේ ආහාරවලට ලුණු එකතු කිරීම නැවැත්තුවා. ඊළඟ දවසේ අපේ නව ආහාර ඊටම අප්පිරිය විදිහට අපිට දැනුනේ. අපි ආහාරයට ගත්තේ මොනවද කියලාවත් අපි දන්නේ. නමුත් මේ පිළිකුල වැඩි කාල පැවතුනේ නැත. මරියගේ පවුලේ ලුණු එකතු නොකර ආහාර ගැනීමට හුරු වූහ. ශරීරයේ ලුණු වලට ප්‍රතික්‍රියා කරන ආකාරය. අපි ලුණු අනුභව කරන විට එය අපගේ දිවේ රස, අංකුර සහ උගුරේ මුදු තල්ල මගින් හඳුනා ගනී. ලුණු අපගේ ශරීරය සහ මනස විද්‍යුත්කරණය ලක් කරනවා යයි මහාචාර්ය බ්‍රෙස්ලින් පවසයි. ලුණු ස්පටික සෑදී ඇති සෝඩියම් අයන ඔබේ කෙල සමග දිය වෙනවා. එවිට එම අයන රස අංකුර ශෛලවලට ඇතුළු වී ඍජුවම ශෛල සක්‍රිය කරයි. ඒකෙන් පොඩි විද්‍යුත් උත්තේජකයක් ඇති කරනවා. ලුණු අපගේ සංවේදනයන් උද්දීපනය කරනු ලබන්නේ විද්‍යුත් සංඥා යැවීමට සමත්ය. ඒ නිසා අපේ ශරීරය සහ මනස ප්‍රබෝධමත් වේ.